මගේ නම ශ්‍රියානි. වයස 42යි. ගෙදර කියන්නේ අම්මා කියලා. ඒත් මගේ ඇතුලේ මම තාමත් කවුරුත් නොදකින කාන්තාවක්. තවමත් හිතේ තැනක ඉතුරු වෙලා තියෙන ආසාවක්, ආදරයක්, හුස්මක්. ඒක මම වසර ගණනාවක් පුරා අඳුරටම ගහගෙන හිටියා. හිනා වෙලා, ගෙදර වැඩ කරලා, අයගේ ජීවිත අරන් ගියාට මගේ ජීවිතේ මටම කවදාවත් සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. මගේ මහත්තයා මිය ගියේ කාලෙකට කලින්. ඒත් ඒ මරණයත් එක්ක මගේ හිතේ ලෝකෙත් එක්කම මිය ගිය දෙයක් තිබුණා කියලා මම දැනගත්තේ පස්සේ. මගේ දුව සයුරි, එයාට වයස 28යි. හුඳම හිනාව. කටා කරන විදිහටම ගෙදරට ආලෝකයක්. සයුරිගේ කසාදෙට ආපු දවස මම දුකක්වත් සතුටක්වත් එකට අල්ලගෙන හිටියා. දුවට සතුටු ලැබෙනවා කියලා මම සතුටු වුණා. ඒත් මගේ අතේ තිබුණු දුව මගේ ඇස් ඉස්සරහින් වෙනම ගමනක් යනවා කියන එක මට තේරුනේ එදාමයි. ඒ දවසේ දුවගේ අත අල්ලගෙන හිටියේ නුවන්, මගේ බෑනා. නුවන් කියන්නේ හොඳ තරුණෙක්. කතා කරන එක, අහන එක, වැඩ කරන එක හැමදේම සද්දිනේත්ව ඉවසලා කරන එක. මට එයාගේ ඇස් දෙක දිහා බලද්දි අමුතුම විශ්වාසයක් දෙනුණා. ඒත් ඒ විශ්වාසයේ පස්සේ මටම තේරුනේ අම්මා කියන මගේ නමට නොගැලපෙන හැඟීමක් වගේ බව. කාලය ගියා. දුවයි බෑනායි ගෙදරින් වෙන් වෙලා නගරී කුලී ගෙදරක හිටියා. නුවන්ට රැකියාව, දුවටත් රැකියාව. හැබැයි දුවට එක දවසක් හදිස්සි වැඩක් නිසා මාසයක් විතර නගරයෙන් දුරකට යන්න ඕනා. ඒක ට්‍රේනින් එකක්. එදා දුව ගෙදරින් යන්න ලෑස්ති වෙද්දි මගේ හිතේ අමුතු බයක් තිබුණා. දුව නැතිව නුවන් තනියම ඉන්නවද කියලා නෙමෙයි. දුව නැතිව මම මෙහෙම ඉන්නවද කියලා. ඒක අහන්න අමුතුයි. ඒත් මගේ ඇතුලේ ඒ ප්‍රශ්නේ හෙමින් නැවිලුණා. දුව ගියා. ගෙදර හිටියේ මමයි නුවන්යි. නුවන් මගේ ගෙදරට ආවේ අම්මා තනියම ඉන්න එපා කියලා. මම ඒකට කැමති වුණා. ඒත් ඒ කැමැත්ත මගේ හිතේ ඇතුලේ තිබුණේ පවුලේ සෙවණක් වෙනුවට වෙනමම උණුසුමක් වගේ. මම ඒක පිළිගන්න බයයි. මම අම්මා, එයා බෑනා. ඒ සීමාව හරිම තදයි. ඒත් මනුස්ස හිත කියන්නේ තද සීමාවක් අස්සෙත් හුස්ම ගන්න හදන එකක්. නුවන් උදේම නැගිටලා තේ හදනවා. කුස්සියේ හඬට මම ඇහැරෙනවා. මම කවදාවත් කෙනෙක් වෙනුවෙන් ඒ වගේ සද්දයක් අහලා සතුටු වෙලා නැහැ. තේ කෝප්පේ මට දෙන විදිහ, අම්මා මේක උණුයි කියලා කියන හඬ, ඒ හඬේ තිබුණු ගරුත්වය, ඒව මට අමුතුම විදිහට දැනුණා. මට හිතුණා මම තවමත් කෙනෙක්ට අවශ්‍ය කෙනෙක් වගේ කියලා. ඒක මට අමුතුම සතුටක්. දවසින් දවස ගෙදර වැඩ බෙදා ගන්න එකත් හරිම සාමාන්‍ය දෙයක් වගේ වුණා. නුවන් වතුර ටැංකිය බලනවා, ගෙදර පිටිපස්සේ වැලි අතු ගානවා, මම බත් උයනවා. එක දවසක් වැස්සක් වැටුණා. කුස්සියේ ජනේලෙන් බලාගෙන මම ඉන්නකොට නුවන් එළියේ ජුටියා. වැස්ස වැටෙද්දි යාගේ කොණ්ඩේ තෙමුණා, කමිසෙත් තෙමුණා. මම මේ දර්ශනය දැක්කාම මගේ හිත එකපාරටම නතර වුණා වගේ. ඒක අම්මා කෙනෙක්ට එන හැඟීමක් නෙවෙයි කියලා මටම දැනුණා. ඒත් මම ඇස්සහක බලාගත්තේ නැහැ. මම බලලා හිටියා. හිත ඇතුලේ දොරක් හෙමින් නැරුණා වගේ. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මම කාමරයේ ඇතුලේ බිත්තිය දිහා බලලා හිටියා. මට මේක වැරදි කියලා හිත මමම මාව බය කළා. ඒත් ඒ වැරද්ද කියලා එකටත් හිත ඇතුලේ කෙනෙක් අහනවා "ඇයි?" කියලා. මම හිතුවා මේක අලුත් තනිකමක් වෙන්න ඇති කියලා. දුව නැති නිසා මට හිතේ හිස්කමක්. ඒත් ඒ හිස්කම නුවන්ගේ හඬින් පිරෙන්න ගත්තම මට ඒක නවත්වන්න අමාරු වුණා. දවස් කිහිපයකට පස්සේ නුවන්ට උණක් ආවා. හරිම ලාමක උණක්. ඒත් එයා පිරිමියෙක් නිසාද මන්දා ටිකක් අමාරුවෙන් වගේ හිටියා. මම ගිහින් යාට තේ දුන්නා, පැනඩෝල් දුන්නා. අම්මා කරදර වෙන්න එපා කියලා එයා hina වුණා. ඒ hinaව දැක්කාම මට අමුතුම විදිහට හිත උණු වුණා. මම එයාගේ නළලට අත තැබුවා උණ බලන්න. ඒ මොහොතේ මගේ ඇඟ හිමින් සීතල වෙලා ගියා. එයාගේ හුස්ම මට දැනුණා. මගේ අතට එයාගේ උණුසුම දැනුණා. ඒක මට වසර ගණනාවකට පස්සේ දැනුණු මිනිස් උණුසුමක්. මගේ හිත එකපාරටම ගැහෙන්න ගත්තා. නුවන් මගේ ඇස් දිහා බලලා "අම්මා, මට හොඳයි" කියලා හෙමින් කිව්වා. ඒ හඬේ තිබුණේ රෝගී කෙනෙක්ගේ දුර්වල බවක් නෙමෙයි. ඒ හඬේ තිබුණේ මට දැනෙන තරමටම ළඟ බවක්. මම එයාගෙන් අත ඉක්මනට අයින් කරලා කුස්සියට ආවා. හිත ඇතුලේ කෑ ගහනවා.
සෝමා නවත්තන්න. ඔයා අම්මා කියලා. එදා පටන් මම නුවන්ගෙන් ටිකක් දුරින් ඉන්න උත්සාහ කළා. කතා අඩු කළා. කුස්සිය වැඩ කරද්දී එයා එනකොට මම එළියට යනවා. ඒත් නුවන්ට ඒක තේරුණා. එක දවසක් එයා මගේ ඉස්සරහට ආවා. අම්මා මම මොනවා හරි වැරද්දක් කරාද කියලා ඇහුවා. මම එකපාරටම ගොළු වුණා. මට කියන්න වචන නැහැ. මම කියන්න ගියොත් මගේ ඇතුලේ තිබුණු අමුතු හිත හෙලිවෙයි. ඒක මට බයයි. මම hina වෙලා නෑ පුතා මට ටිකක් මහන්සි කියලා බොරු කිව්වා. නුවන් මගේ අතට අත තැබුවා. අම්මා අමාරු නම් කියන්න. මම ඉන්නවනේ. ඒ අතේ ස්පර්ශය මගේ ඇඟ හරහා ගියා වගේ. ඒක හුඟක් අහිංසකයි. ඒත් මගේ හිතේ ඒ අහිංසකකමම අමුතුම උණුසුමක් කැරලා. මම ඒ අත ඉක්මනට අයින් කරලා හරි පුතා කියලා කුස්සියට ගියා. මට ඇස්වලට කඳුළු එන්න ආවා. මට මම ගැනම ලැජ්ජාවක්. මට මගේ දුව ගැනම බය. එදා රෑ මම තීරණයක් ගත්තා. මම මේ හැංගීම මරන්න ඕන කියලා. ඒ නිසාම මම නුවන්ට කතා කරලා කිව්වා පුතා හෙට ඔයා නගරේ ගෙදරට යන්න. මට මෙහෙම දෙන්නම ඉන්න එක හරි නෑ. ගමේ කතා හදයි කියලා. නුවන් මගේ මුහුණ දිහා බලලා ටිකක් වෙලා නිහඬව හිටියා. අම්මා කැමතිනම් මම යන්නම් කියලා කිව්වා. ඒ වචනවල තිබුණේ කෝපයක් නෙමෙයි. ඒ වචනවල තිබුණේ මටත් අමාරු කරන තරමටම ගරුත්වයක්. ඒත් හිට යනවා කියලා එයා බෑග් එක හදාගෙන හිටියත් මගේ හිතේ අමුතුම හිස්කමක් ආවා. මම ඒකම මගේම දඩුවමක් කරගත්තා. ඔයාට ඕනේ මේ දඩුවම කියලා. ඒත් රෑ 12ට විතර වැස්ස හරිම තදින් වැටුණා. ගෙදර පහලින් වතුර ගලාගෙන යන සද්ද එක පාරටම ලයිට් ගියා. ගෙදර අඳුරුයි. මම ගැහෙන හිතෙන් ලාම්පුවක් හොයනකොට නුවන් දොර ඇරගෙන කාමරින් එළියට ආවා. අම්මා බය වෙන්න එපා කියලා එයා හඬ නෑවටම කියලා මගේ ළඟට ආවා. අඳුරේදී මිනිස් හඬක් කියන්නේ ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව මට හුඟක් දැනුණා. මම නොදැනුවත්වම එනගේ අත අල්ලගත්තේ බයට නෙමෙයි. මට දැනුණ තනිකමට. නුවන් එක මොහොතක් නතර වුණා. ඒ අත අල්ලගෙනම අපි දෙන්නම නිහඬව හිටියා. වැස්ස සද්ද ඇතුලේ මගේ හද ගැහෙන සද්ද මටම ඇහුණා. නුවන්ගේ හුස්ම මට ළඟයි. ඒ මොහොතේ මට මම අම්මා කියන එක අමතක වෙලා යන්න ළඟයි. නුවන් හැමින්ම අම්මා කියලා මගේ නම වගේම හඬක් දාන්න ගත්තා. ඒ හඬේ තිබුණේ අමුතු ගැඹුරක්. මම ඉක්මනට අත අයින් කරලා පස්සට ගියා. නෑ පුතා, එහෙම නෙමෙයි. මම බය වුණා කියලා නුවන් මගේ ඉස්සරහින් දුරකට පස්සට ගියා. මම තේරුම් ගන්නවා අම්මා කියලා කිව්වා. ඒ වචන වලින් මට තේරුණා එයාටත් මගේ ඇතුලේ දේවල් ටිකක් දැනිලා ඇති කියලා. ඊට පස්සේ දවස් දෙක තුන නුවන් නිහඬ වුණා. මමත් නිහඬ. කතා කරද්දිත් ගරුත්වෙන්, සීමාවෙන්. ඒත් ඒ නිහඬතාවම ගෙදර ඇතුලේ උණුසුමක් වගේ. කෙනෙක් ඉන්නවා කියලා දැනෙන නිහඬතාව. මට ඒක තවත් අමාරු වුණා. මම හිතුවා මේක මෙතනින් මේ නවත්තන්න ඕනේ කියලා. ඒ නිසාම මම දුවට කෝල් එකක් දුන්නා. "දුවේ, ට්‍රේනින් එක ඉවරද?" කියලා. දුව hina වෙලා "අම්මා තව සති දෙකක් තියෙනවා" කියලා කිව්වා. මගේ හිත බිඳුණා වගේ. මට ඒ සති දෙක කොහොම ඉවසල්නද කියලා බය. එදා හවස නුවන් ඇවිත් කිව්වා "අම්මා මං හෙට නගරේ යනවා. සයුරි එනකන් මම මෙහි ඉන්නම්" කියලා. මම හුස්ම අල්ලගෙන හිටියා. මට සතුටක්ද දුකක්ද කියලා හිතා ගන්න බැරි වුණා. මම "හරි පුතා, ඒක හොඳයි" කියලා කිව්වා. ඒ වචන මගේ කටින් ආවත් හිතෙන් එන්නේ නැහැ. මට නුවන් යන එක දැනුනේ ගෙදර තිබුණු ආලෝකයක් යනවා වගේ. නුවන් යන්න කලින් උදේම තේ එකක් හදාගෙන මට දුන්නා. "අම්මා, ඔයා පරිස්සමින් ඉන්න" කියලා. මම හෙමින් "ඔයත් පරිස්සමින්" කිව්වා. එයා දොර ළඟ නතර වෙලා එකපාරක් ආපහු හැරිලා බලලා "අම්මා, මං ඔයාව ගරු කරනවා. ඒක වෙනස් වෙන්නේ නෑ" කියලා කිව්වා. ඒ වචන මගේ හිතට ඇණයක් වගේ ගියා. මට ඇස්වල කඳුළු ආවා. මම ඒ කඳුළු නවත්තලා "හරි පුතා" කියලා hina වුණා. නුවන් ගියා. ගෙදර නැවත නිහඬයි. ඒ නිහඬතාව මට තදින්ම දැනුණා. මම කුස්සියට ගිහින් බත්තු යන්න ගත්තා. ඒත් උයන අතරේ මටම මතක් වුණේ නුවන්ගේ හඬ, එයාගේ අතේ උණුසුම, එයාගේ ගරුත්වය. මට තේරුණා මම ආදරය කරලා නෑ කියලා නෙමෙයි. මම ආදරය ලැබුණේ නැති නිසාම කාලයක් තිස්සේ හිස් වෙලා හිටියා කියලා.
නුවන් ඒ හිස්කමට හෙමින් ආපු ආලෝකයක්. ඒත් ඒ ආලෝකේ මට අයිති නෑ. මම ඒක පිළිගන්න ඕන. සති දෙකකට පස්සේ දුව ආවා. ගෙදරට එනකොට දුවගේ හිනාව, කතා, සතුට මට ආයෙමත් මගේ අම්මා හිතට ගෙනාවා. දුව අම්මා නුවන් කොහෙද කියලා ඇහුවා. මම යා නගරේ ඉන්නවා කිව්වා. දුව අම්මා තනියම හිටියද කියලා ඇහුවා. මම hina වෙලා නෑ දුවේ මම හොඳින් හිටියා කිව්වා. ඒක අඩක් බොරු, අඩක් ඇත්ත. එදා රෑ දුව නිදාගත්තට පස්සේ මම තනියම පිටිපස්සට ගියා. අහස දිහා බලලා හිටියා. මට මගේම හිත ගැන ලැජ්ජාවක් ආවත් ඒ ලැජ්ජාවට යටින් මට තව දෙයක් තේරුණා. මම තවමත් ජීවිතේ ඉන්නවා. මම තවමත් හිතනවා. මම තවමත් දැනෙනවා. ඒක වැරදි කියලා මම මාවම මරලා දාන්න ඕන නැහැ. මම කරන්න ඕන එක තමයි ඒ හැඟීමේ සීමාව තේරුම් ගන්න එක. පස්සේ දුවයි නුවණයි ආයිමත් ගෙදරට ආවේ සතියන් දෙකට. නුවන් මගේ ඉස්සරහට ආවම මගේ හිත අමුතුම විදිහට ගැහුණා. ඒත් මේ පාර මම ඒ ගැහීම හරිම සංසුන් කරගත්තා. මම hina වෙලා පුතා කෑම කාලා යන්න කිව්වා. නුවන් හරි අම්මා කියලා hina වුණා. ඒ hinaව මට තවමත් උණුසුම්. ඒ දැන් ඒ උණුසුම මම පරිස්සමෙන් තියාගන්නවා. මම ඒ උණුසුමෙල් අන්තිමට දැනගත්ත එකක් තියෙනවා. කෙනෙක්ගේ ගරුත්වය කියන්නේ හිතේ හැඟීම් වලට වඩා බලවත් දෙයක්. ඒකයි මට මගේ ජීවිතේ ආයෙමත් ගරුත්වයෙන් ඉන්න උගන්වපු එක. අදත් මම නුවන්ව දකිනකොට මගේ ඇතුලේ හෙමින්ම උණුසුමක් එනවා. ඒ උණුසුම මම ළඟ තියා ගන්නවා. ඒත් මම මේ උණුසුමෙන් කාටවත් වේදනාවක් නොදෙන විදිහට ජීවිතේ ඉස්සරහට යනවා. මගේ දුවගේ සතුට මට ලොකුම දෙය. නුවන්ගේ හොඳකම මට පේනවා. ඒ දෙක අතරේ මගේ හිතට ආපු අමුතු හැඟීම ඒක මගේම සත්‍යක්. ඒත් ඒ සත්‍ය මම මගේම හිතේ සීමාවක් ඇතුලේ තියාගෙන ඉන්නවා. කෙනෙක්ට ලං වෙන්න හිතන එක වැරදි නැහැ. ඒ ලංවීමෙන් කෙනෙක්ට අහිමිවීමක් වෙන්න දෙන්නේ නැති එක තමයි හරි.